ඔන්න අද ආවා අපේ වයරොන් ජපාන් ඇකඩමි පොළොන්නරුවේ ශාඛාවට. දෙදස් 26 මේ අවුරුද්දේ ජනවාරි මාසේ තමයි අපි පටන් ගත්තේ කෝස් එක පොළොන්නරුවේ පළවෙනි වතාවට. දැන් ඒගොල්ලෝ JFT එකට අදාළ ජපාන් භාෂාවට අදාළව ඉගෙනගෙන ඉවරයි. දැන් මේ දවස්වල යන්නේ ජපානයේ රැකියා ශාස්ත්‍රයට. ඒ කියන්නේ SSW කියන වීසා එකෙන් තමයි මේගොල්ලෝ ජපානට යන්න ඉන්නේ. ඒකට අදාළව අපේ caregiver ඒ වගේම hotel industry එක accommodation industry එක කියලා කියනවා අපි. ඒක තියෙනවා. ඒ වගේම automobile තියෙනවා. automobile තියෙන කට්ටිය නම් දැන් automobile එකට අදාළ exam එක SSW exam එක අප්‍රේල් මාසේ 22 වෙනිදා ලියුවා. BMICH එකේ තමයි exam එක තිබුණේ. ඉතින් දැන් ඒගොල්ලෝ එයාලගේ පාත් එකේ 50%කට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි අපි ළමයින්ගේ අදහස් ටිකකුත් බලමු අහලා. මම හිරුෂ අමරසිරි. මම ආවේ මැදිරිගිරිය ඉඳලා. වයරොන් එක ගැන දැනගත්තේ Facebook එකේ ඇඩ් එකකින්. මේකට එනකොට නම් මුකුත්ම දැනන් හිටියේ නෑ. පළවෙනි සති දෙක තුනක් ටිකක් අමාරුයි ඉතින්. මුකුත්ම දන්නේ නැති හින්දා ටික බෝඩි ටික එහෙම පුළුවන් වෙලා අකුරු ටික කියවගන්නේ පුළුවන් වුණාම ටිකක් කවුලක් නෑ. දෙක දිගට පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ. ඉතින් මහන්සි වෙන්න ඕනේ. මම තෝරගෙන ඉන්නේ ඔටෝමොබයිල් එක. ඔටෝමොබයිල් මම කලින් කරලා නෑ. මම ඔටෝමොබයිල් තෝරගත්තේ වාහන වලට අසින්දා. ගිය මාසේ 22 දැන් අපේ එක්සෑම් එක තිබ්බා. අපි පාස් වෙයි කියලා හිතනවා. Hajimate, watashi no namae wa Devunimasha, imahataji desu. Polonnaru Toyomachi kara kimashita. Mama වයරොන් ආයතනය ගැන දැනගත්තේ FBA එකේ පෝස්ට් එකක් දැකලා. මම කලින් වෙන ආයතනයක ජපාන් ඉගෙන ගත්තා. ග්‍රැමර් ඒකෙදි ඉගෙන ගන්න තිබුණ නෑ ගොඩක්. මගේ ජපාන් දැනුම මේකට ආවට පස්සේ ගොඩක් වැඩි වුණා. මම තෝරගෙන ඉන්නේ caregiver අංශයෙන් රැකියාව කරන්න. අපි caregiver exam එක පාස් වෙලා ජපානයට ගියපුවාම අවුරුදු 3කින් අපිට තියෙනවා කයිෆුක්සි exam එක. ඒක කරපුවාම අපිට caregiver license එකක් ගන්න පුළුවන්. ඒ අවුරුදු 5 ඉවරුනහම අපිට තව ඕනේ නම් nursing exam එක කරලා ජපානයේ nursing nurse කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. Hajimashite, watashi no namae wa Minsaf desu. 今19歳です。පොළොන්නරුව තොයිමාෂි කරා කිමashita. ජපාන් ඉගෙන ගන්න ඕනේ කියලා ආසාවක් තිබ්බා. මම පොළොන්නරුව ඉන්න නිසා බ්‍රාන්ච් එකට විසිට් කරලා එන්රෝල් වුණා. තෝරගෙන තියෙන්නේ accommodation industry එක. accommodation industry එක කියන්නේ හොටල් එක තුල වැඩ කරන එක. මේ process එකට සම්පූර්ණයෙන් 1 year යනවා. ඔයාලට 1 year ඇතුළත ජපානට යන්න ඕන නම් ඔයාලට වයරොන් එකට ඇවිල්ලා මේ SSW ගන්න ඇතුළත මේක ඉගෙනගෙන එක්සෑම් එකක් කරලා පාස් වෙලා ජපානට යන්න පුළුවන්. ශේෂ්ත්‍ර තුනක් තියෙනවා තෝරගන්න. ඔටෝමොබයිල් ටෙක්නීෂියන් තියෙනවා. ඊට අමතරව accommodation hotel industry එකට යන්න පුළුවන්. ඒ වගේම සාත්තු සේවය තියෙනවා. මේ තුනම තියෙනවා කරන්න පුළුවන් කෝස් විදිහට. මේකෙදි ගැහැණු පිරිමි ભેදයක් නැහැ. අපි ගාව දැන් පිරිමි ළමයින්ටත් caregiver රැකියාව තියෙනවා. ගැහැණු ළමයින්ටත් ඔටෝමොබයිල් රැකියාව තියෙනවා. ඒ හින්දා ගැහැණු පිරිමි ભેදයකින් තොරව මේ පාඨමාලා තුනම අදාරන්න පුළුවන් අවස්ථාව දැන් තියෙනවා. ඉතින් පොළොන්නරුවට එන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් වයරොන් ජපාන් ඇකඩමි පොළොන්නරුව ශාඛාවට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න 2026 ජූලි මාසේ 7 වෙනි මාසේ 11 වෙනිදා අලුත් පාඨමාලාවන් ආරම්භ වෙනවා. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ජපානයට රැකියාවට යන්න ආසාවක් තියෙන අයට අපේ වයරොන් ජපාන් ඇකඩමි සම්පූර්ණ පූර්ණ කාලීනනේ සතිය දවස් 5ම කරන කෝස් එකක් මේක. ඒ නිසා ඉස්කෝලේ යනවා වගේ ඇවිල්ලා රැකියාවට අවශ්‍ය කරන දේවල් ටික ඉගෙනගෙන එක්සෑම් පාස් වෙලා ජොබ් එකට යන්න පුළුවන් පාත් එක ඔන්න අපි පොළොන්නරුව ආවට ඉන්න ඔයාලට හදලා දීලා තියෙනවා. එන එකතු වෙන්න.